අධිවිතර පීඩනය දියවැඩියාව ගැන ඔයාලා මොනවද දන්නේ? ඉතින් රශ්මිත් හෙල්ත් ටිප්ස් YouTube channel එක තවමත් subscribe කරේ නැත්නම් subscribe කරගෙනම මේ වීඩියෝ එකට යමු. ඉතින් ඔයාගේ අම්මට තාත්තට ආදරේ නම් මේ වීඩියෝ එක ඉවර වෙනකම් බලන්න. ඉතින් ඔයාගේ අම්මට තාත්තට අධිරුධිර පීඩනය ඒ කියන්නේ ප්‍රෙෂර් එක දියවැඩියාව තියෙනවා කියලා ඔයා වැඩි හිතන්නේ නෑ නේද? ඔයා වැඩි අවධානයක් ඒ ගැන දෙන්නේ නෑ නේද? ඉතින් මේ වීඩියෝ එක බලනවා නම් ඔයාගේ ඒ මතේ අනිවාර්යයෙන්ම වෙනස් වෙයි. ඉතින් ඔයා දන්නවද? දැනටම ශ්‍රී ලංකාවේ 70%ක් පමණ මරණ වලට ප්‍රධානම හේතුව වෙන්නේ මෙන්න මේ අධිරුධිර පීඩනය. ඒකිනුත් ගොඩක් අය නිසි බෙහෙතක් නිසියාකාරව ප්‍රතිකාරවලට යොමු නොවීම නිසා තමයි මේ දේවල් වලට මුහුණ දෙන්න වෙලා තියෙන්නේ. ඒ වගේම ගොඩක් අධිරුධිර පීඩනය තියෙන අය, ඒ කියන්නේ 60000ක් පමණ දෙනා ස්ට්‍රෝක්, ඒ කියන්නේ මොළයේ රුධිර කැටියක් හිර වෙලා මොළයේ සෛලවලට රුධිරය හරියට ගමන් කරන්නේ නැතුව පීඩා විඳිනවා. ඒකිනුත් 4000ක් පමණ දෙනා මරණයට පත් වෙනවා. ඒ වගේම අංශභාගය වැනි රෝග තත්ත්ව වලින් මුළු ජීවිත කාලය පුරාවටම පීඩා විඳින්න සිද්ධ වෙලා තියෙනවා. ඒ වගේම 120ක් පමණ දෙනෙක්ට දියවැඩියාව තියෙනවා. ඒකෙනුත් ගොඩක් දෙනා Tamanට දියවැඩියාව කියලා දැනගෙනත් හරි ප්‍රතිකාරයකට යොමු වෙන්නේ නැහැ. එයාලට හරි දැනීමක් ඒ සම්බන්ධව නැහැ. ඉතින් මෙන්න මේ යාලගේ නොදැනුවත්කම නිසා එයාලගේ වකුගඩු වලට හානි සිද්ධ වෙනවා. ඒ වගේම දියවැඩියාව මට්ටම අධික වුණාම එයාලගේ ඇඟිලි වලින් අත්පා වලින් කොටස් කපලා අයින් කරන්න වෙන මට්ටම දක්වාම ඒක වැඩි වෙන්න පුළුවන්. ඉතින් ඔයාගේ අම්මට තාත්තට ආදරේ නම් ඔයා දැනටමත් දන්නවා නම් අම්මට තාත්තට ප්‍රෙෂර් එක දියවැඩියාව තියෙනවා කියලා. අනිවාර්යයෙන්ම ඔයා ඒ සම්බන්ධව වැඩි අවධානයක් යොමු කරන්නම ඕන. ඉතින් රශ්මිත් හෙල්ත් ටිප්ස් YouTube channel එකත් එක්ක දිගටම රැඳිලා ඉන්න. මේ වගේ වටිනා වීඩියෝ එකකින් අපි ආයෙත් හම්බ වෙමු.